ආයු බොහෝ වේවා මේ චන්දන සුද්දා YouTube නාලිකාව. ඉතින් දේශපාලනික වශයෙන් අපි නැවතත් ගමන් කරන්නේ නාමල් රාජපක්ෂ ගමින් ගම වැඩසටහන් මාලාව. ඔබට මතක ඇති ගමින් ගම වැඩසටහන් මාලාව ආරම්භයේ සිටම චන්දන සුද්දා YouTube නාලිකාවෙන් සියලු තොරතුරු අමාරුම කාලයේ සිට රැගෙන ආවා. ගමින් ගම වැඩසටහන් මාලාව. ඉතින් මෙවර ගමින් ගම වැඩසටහන පැවැත්වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ආසනයේ තුම්බෝවිල කොට්ටාසේ. කැස්බෑව ආසන සංවිධායකතුමා අජිත් නාරගල මැතිතුමාගේ සංකල්පයට ලෝටස් හවුස් ආයතනය නිර්මාණය කරලා කැස්බෑව ආසනයේ ඉන්න සියලුම දේශපාලන අධිකාරිය සියලු දෙනාටම තමන්ගේ වැඩ කටයුතු කරගන්නට නව නිවහනක් නිර්මාණය කරා ලෝටස් හවුස් කැස්බෑව. ඉතින් එහි තමා මේ තුම්බෝවිල කොට්ටාසය පිහිටුවීමේ වැඩසටහන අජිත් නාරගල මැතිතුමාගේ සංකල්පයට සහ දේශපාලන අධිකාරියේ වැඩ කටයුත්තක් හැටියට මේ දිනවල ගමින් ගමට ගිහිල්ලා කොට්ටාස මට්ටමින් සාකා සමිති පිහිටවන වැඩ කටයුතු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිද්ධ වෙනවා. ඉතින් එහි වැඩසටහනක් තමයි මෙවර පැවැත්වුණේ තුම්බෝවිල කොට්ටාසේ. හරි දැන් ඉතින් වැඩි කතා කරන්නට දෙයක් නැහැ ගමින් ගම වැඩසටහන් මාලාව. ඔන්න චන්දන සුද්දා YouTube නාලිකාව ඔස්සේ ඉදිරියටත් සියලු තොරතුරු ඔබට සමීප කරන්නට සියල්ල සූදානම්. දැන් එහෙමනම් මේ වැඩසටහන අපි බලමු ගමින් ගමට කැස්බෑව ආසනයේ තුම්බෝවිල කොට්ටාසේ එදා දවසේම වැඩසටහන් 3ක් සංවිධානය වෙලා තිබුණා. ඒ අතරින් එක් වැඩසටහනක් තමයි මේ තුම්බෝවිල කොට්ටාසේ. එහෙමනම් මේ වැඩසටහන සඳහා සහභාගී වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට හිටපු අය සංජීව ඉදිරිමාන්න, හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ, ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා, ප්‍රාදේශීය දේශපාලන මට්ටමින් හිටපු සියලු දෙනාම ගියපු අය, හැර ගියපු අය සියලු දෙනාම එකතු කරගෙන මේ වැඩ කටයුත්ත සංවිධානය වෙනවා. එහෙමනම් දැන් අපි මෙතෙන් සිට බලමු නාමල් රාජපක්ෂ ගමින් ගම වැඩසටහන් මාලාවේ කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ආසනයේ තුම්බෝවිල කොට්ටාසේ වැඩසටහන. මොකද්ද වෙන්නේ ඇත්තටම මේ ඡන්දිකුත් නැති වෙලාවක? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශක්තිමත් සංවිධානය කරන්න අපේ පක්ෂයේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කටයුතු කරගෙන යනවා. ඒ වගේම පක්ෂයේ ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. ගම් මට්ටමින් බිම් මට්ටමින් මේ පක්ෂය ශාඛා සංවිධාන ටික හදලා, අනුබද්ධ සංවිධාන ටික හදලා, අනු සංවිධාන ටික හදලා ඉතාම ශක්තිමත් මේ පක්ෂය වෙනදා තිබුණා වගේ, අතීතයේ තිබුණා වගේ ඉතාම ශක්තිමත් සංවිධාන ජාලයක් එක්ක ගොඩනගන්න. මම හිතන්නේ මේ කටයුත්තට කැස්බෑවේ සියලු ශක්තියින් එකතු කරගෙන අපේ නගරාධිපතිතුමාලා, ඒ වගේම අපේ කණ්ඩායම් නායකයෝ, කොට්ටාස නායකයෝ මේ සියලු දෙනා එක රාශී කරගෙන අපි කැස්බෑව ආසනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශක්තිමත්ව ගොඩනගන්න තමයි සූදානම. අද තිබුණේ අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කැස්බෑව ආසනයේ කොට්ටාස රැස්වීම. නාමල් රාජපක්ෂ අපේ ජාතික සංවිධායකතුමා සියලුම කොට්ටාස වලට එනවා ඉදිරියේදී. අපේ ආසනයේ විතරක් නෙමෙයි, කැස්බෑව ආසනයේ විතරක් නෙමෙයි, අපේ ආසන 15ෙම කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ආසන 15ෙම සියලුම කොට්ටාස වලට එතුමා පෞද්ගලිකව සහභාගී වෙලා ඒ කොට්ටාස රැස්වීමක් පවත්වන්න තමයි අපේ අභිප්‍රායය. අජිත් නාරගල මැතිතුමාගේ සංවිධානයෙන් අපි ඒ වගේම අපේ නාමල් රාජපක්ෂ මැතිතුමා අද ආරම්භ කරපු අපේ සාකා සමිති පිහිටවීම, අපි කැස්බෑව ආසනයේ ග්‍රාම සේවක වසම් 72 පුරාවටම ගිහිල්ලා සාකා සමිති, අපි ප්‍රධාන සමිති වගේම තරුණ සමිති, කාන්තා සමිති හදලා, බල මණ්ඩලය හදලා නැවත අපිට ඉලක්කයක් නාමල් මන්ත්‍රීතුමා දීලා ගියා. ඒ ලක්ෂයකට වැඩි ඡන්ද හදන ඉලක්කය. ඒක අපිට කරන්න පුළුවන් කියලා අද මේ ග්‍රාම සේවක වසමක තිබුණු රැස්වීමෙන් අද ඒක අපි ඔප්පු කරා. ඒකින්ද කැස්බෑව ජනතාව අපිත් එක්ක ඉන්නවා. ඉදිරියට තවත් එකතු වෙනවා. ඒක නිසා අපි මේක සංවිධාන අපේ සංවිධායකතුමාගේ ශක්තිය අපි පාවිච්චි කරලා, ඒ වගේම අපේ කොට්ටාස මන්ත්‍රීවරු, අපේක්ෂකයෝ ඒ සියලු ශක්තියින් පාවිච්චි කරලා, අපේ මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ හයිය පාවිච්චි කරලා නැවතත් අපේ පරණ කණ්ඩායම් ඔය සියල්ල එකතු කරලා ශක්තිමත් කැස්බෑවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණක් ගොඩනගන්න වැඩපිළිවෙල අද ආරම්භ කරා. වෙලාවටම වගේ ආවා. වෙලාවට වැඩ නැතිලු. ඊට ඔපරේෂන් එක කරගලු. වෙලාවට වැඩි අවුල් වෙනවා.
ආරාධනා කරනවා කොස්මාන් කැබිනට් වෙලාවේ මේ වේදිකාවේ කතා කරන්නේ කවදාවත් ක්‍රියාත්මක නොකළ මාන ලක්ෂණ යහපත් සංකල්ප ටිකක් තියෙනවා කියන බලාපොරොත්තුව දැන් මේ වැඩසටහනේ මීළඟ කතිකත්වය මීළඟට මේ පැමිණ සිටින ආදරණීය ජනතාව අමතා ආමන්ත්‍රණය කරන්නට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමාටයි මේ ඇරයුම ලැබෙන්නේ. අජිත් අපි අඳුරගෙන ගොඩක් කල් වෙනවා. එතුමා දේශපාලනික වශයෙන් උත් සමාජමය වශයෙන් උත් වෘත්තීමය වශයෙන් උත් අපි හොඳින් දන්න කෙනෙක්. එතුමා එන්න කියලා කිව්වහම කාර්යබහුල හවස් යාමයක් වුවත් අපිට බෑ කියන්න බෑ. ඒ නිසා ඒ ආරාධනය සන්තෝෂෙන් පිරගෙන අද ආවා. අපි ලක්ෂණ පෙරේරා මැතිතුමා ඉන්නවා, අරුණ රේෂාන්ත මැතිතුමා ඉන්නවා, ගාමිණිසල මැතිතුමා ඇතුළු මහජන නියුතෙන් විශාල පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. අපිට බොහොම පැහැදිලිව පේනවා මිත්‍රවරුනි, ඊටාම කෙටි කාලයකදී ජනාධිපතිවරණය පවත්වලා වසර එකමාරකට ආසන්න කාලයක් ගත වෙන්නේ. ලංකාවෙම ලක්ෂ 2කමාරකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් අපිට ලැබුණේ. ඒ ඡන්ද ප්‍රමාණය 4 ගුණයකින් වැඩි වුණා. මිලියනයක් බවට පත් වුණා. මාස 6ක් 7ක් වගේ කෙටි කාලයක් ඇතුළතදී අද සැබෑ විරුද්ධ පක්ෂයේ භූමිකාව නිරූපණය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා ඒ නායකයින් වර්තමාන නායකත්වයේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආශිර්වාදයෙන් නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ භූමිකාව නිසා අද පැහැදිලිව ඊටම ශක්ති සම්පන්නව මේ පක්ෂය ගොඩනැගෙමින් තිබෙනවා. ඒක තමුන්නාසලා දිහා බැලුවාම පේනවා. ඒක අද අපිට උදේවරුේ මනවින් ප්‍රකට වුණා. අපේ ගම් පළාත් වලට ගියාම අපිට හොඳින් ඒක දැర్శණය වෙනවා. තමුන්නාසලා සැකයක් තියාගන්නට එපා. ජනාධිපතිවරණය 2029 වසරේ පැවැත්වුවාම මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා බිහි වෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කියන කාරණේ අපි තමුන්නාසලා ප්‍රකාශ කරනවා මිත්‍රවරුනි. ඒකට හේතුව මෙරට ජනතාව නැවත සත්‍ය අවබෝධ කරගනිමින් තිබෙනවා. විශාල ජනවරමක් එක්ක බලයටපත් වෙච්ච ගෝඨාභය ජනාධිපතිතුමාට ඊටම අවාසනාවන්ත ලෙස දයෝපගතව විශාල ගැටලු ගණනාවකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ සමහරක් ගැටලු අපි විසින්ම ඇති කරගත්තු ඒවා. කාබනික පොහොර ගැටලු වගේ දේවල්. අනිත් පැත්තෙන් ස්වාභාවික ව්‍යසනයන්ට එතුමට මුහුණ දෙන්න සිදු වුණා කොරෝනා වගේ අවුරුදු 2ක් බැට කෑවා. අනිත් පැත්තෙන් ජනතාවට සහන දෙන්න ගිහිල්ලා බැඩ්බදු අඩු කිරීම වගේ කරුණු සිදු කරලා ජනතාවගේ පීඩනය අඩු වුණාට මහා භාණ්ඩාගාරය පැත්තට පීඩනයක් ඇති වුණා. රටේ ආදායම අඩු වුණා. ඒ ආදායම අඩු වුණේ කොරෝනාත් එක්ක විදේශ ප්‍රේෂණ අඩු වෙලා සංචාරක ව්‍යාපාරය බිඳ වැටිලා ආයෝජන අවස්ථා නැතුව ගිහිල්ලා අපේ ඩොලර් ටික හිඳුණා. ඩොලර් නැතුණා අපිට තෙල් ටික, පෝර ටික ගෙන්න ගන්න අමාරු වුණා. ගල්ලංගු ටික ගෙන්න ගන්න බැරි වුණා. තමුන්නාසලා දුක් විඳා. අපි පිළිගන්නවා. අපි කනගාටු වෙනවා. ඒකත් එක්ක විශාල සමාජ වෛරයක් මේ රටේ ඇති කරා. මේ තත්ත්වය ඇති වුණේ හොරකම නිසා කියලා මිත්‍රවරුනි. වර්තමානයේ වෙන විට තමුන්නාසලා දන්නවා මේ ආණ්ඩුව බලයටපත් වෙලා වසර එකමාරක පමණ කාලයක් ගත වෙලා තිබෙනවා. ඒගොල්ලන්ට සාධනීය වශයෙන් දේශපාලන පරිගැනීමක් හැරෙන්නට සාධනීය වශයෙන් මේ කියපු කරුණ එකක්වත් ඔප්පු කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා ඒ තත්ත්වය රට ජනතාව තේරුම් ගනිමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා නැවත වතාවක් හෘද සාක්ෂියත් එක්ක මෑත ඉතිහාසයේ මේ රටේ ගමන් මඟ තීරණාත්මක ලෙස වෙනස් කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලනයත් එක්ක පොදු ජන පෙරමුණේ දේශපාලනයත් එක්ක රටේ ජනතාව ක්‍රමානුකූලව එකතු වෙමින් තිබෙනවා. අපේ රට ජාති ආගම ගැන පෙර නොවුරු කැක්කුමකින් මේ රටේ ජනතාව අපේ දේශපාලන ප්‍රවාහය වටා එකතු වෙනවා මිත්‍රවරුනි. උන් බලයට එන ගොඩාක් බොරු කිව්වා. එකක් හොරකම පිළිබඳ කාරණය. දෙවැනි කාරණය තමයි මිත්‍රවරුනි 76 වසරක සාපය පිළිබඳව කාරණය. මෙරට ජනතාවට උන් කිව්වා මෙරට 76 වසරක සාපයක් තියෙනවා කියලා. මම කරුණු කීපයක් ගැන කියන්නම්. මට දීර්ඝ ලෙස කතා කරලා එච්චර පුරුද්දක් නැහැ මම දේශපාලනඥයෙක් වුණාට. යාවිනි මැතිතුමා මට අජිත් කිව්වා ටිකක් අපේ නාමල් රාජපක්ෂ මැතිතුමා ටිකක් දීර්ඝ ලෙස කතා කරන්නයි කියලා. සංජීවලා කියනවා නේද? ඒතර මට මතක් වුණා මහත්මා ගාන්ධිතුමා 1930 ගණන් වල කතා පැවැත්වීම ගැන කියලා තියෙන කාරණයක්. එතුමා කියලා තියෙනවා ඔබට කතාව
කරන්ට ආරාධනය කරාම කඩිනමින් වේදිකාවට පිවිසෙන්නේ කියලා. මෙතන නම් වැඩි වෙලාවක් ගියේ මම ඉක්මනින් ආව වේදිකාව ළඟට ඉක්මනින් පිවිසෙන්නටයි කියලා. ඊට පස්සේ තුමා කියලා තියෙනවා ඒ දවස්වල මයික්‍රොෆෝන ශබ්ද වාහිනිය අත තිබුණ නැති නිසා ශාලාවේ කෙළවරේම ඉන්න අයට ඇසෙන පරිදි හැකිතා කඩ නගා කතා කරන්නටයි කියලා. ඉතින් අද ඒකත් දෙවෙනි කාරණයක් අමාරුවක් නැහැ. මයික්‍රොෆෝන් නිසා අපෙම කෑ ගහන්න ඕනේ නැහැ. හොඳින් ඇහෙනවා පිටිපස්ස ඉන්න අයට. තුන්වෙනි කාරණේ තුමා කියලා තියෙන්නේ කාටත් සතුටු සිතන පරිදි ඉක්මනින් ඔබේ කතාව නතර කරන්නටයි කියලා. ඉතින් මම හිතන්නේ ඒ උපදෙස් මම ගොඩාක් කල් පිළිපැද්දා. අපි අද එහෙම අමාරුයි වගේ මොකද ටිකක් වෙලා කතාව අල්ලගෙන ඉන්න කියලා අජිත් කිව්වා. එනිසා මම තමුන්නාස්ලාට කියන්න මිත්‍රෝනි 76 වසරක සාපේ ගැන කොච්චර බොරුවක්ද ඒගොල්ලෝ කියලා තියෙන්නේ කියලා. අපේ රට අපි දන්න විදිහට පෘතුගීසින් ගාලු වරායට ගොඩ බැස් 1505 දී. දැන් 2026 වසර මිත්‍රවරුනි. ආසන්න වශයෙන් අපි පෘතුගීසින් ලංකාවට ගොඩ බැහැලා අවුරුදු 525ක් වෙනවා. අපිට නිදහස ලැබුණේ තමුන්නාස්ලා අපි දන්න විදිහට 1948. අපි පූර්ණ හෝ අර්ධ යටත් විජිතයක් හැටියට අවුරුදු 450ක් මේ රටේ ජීවත් වෙලා තියෙනවා. අවුරුදු 450. එක පරම්පරාවක් අවුරුදු 30යි කියලා අපි සාමාන්‍යයෙන් සලකන්නේ. ඒ වුණා මිත්‍රනි තමුන්නාස්ලා සලකලා බලන්න. මේ රටේ පරම්පරාවල් ආසන්න වශයෙන් අවුරුදු 100 එක පරම්පරාවයි නම් අවුරුදු 400කට පරම්පරා 12යි. අඩු ගානේ පරම්පරාවල් 15ක්. හොඳ අත්පල සන්නද අපේ සංජීව ඉදිරිමාන මැතිතුමා සම්බන්ධ වෙනවා. කවුරුන් පිළිගන්නවා? අවුරුදු 450ට පරම්පරාවල් 15ක් පූර්ණ හෝ අර්ධ යටත් විජිතයක ජීවත් වෙලා තියෙන්නේ. පෘතුගීසින්, ලන්දේසින්, ඉංග්‍රීසින්. තමුන්නාස්ලා සමහර පිට දන්නේ නැතුව ඇති අවුරුදු 450ක් යටත් විජිතයක් වෙලා තිබිච්ච එකම රටක්වත් මේ කලාපේ නැහැ. එකම රටක්වත් මේ කලාපේ නැහැ. ආසන්නයෙන්ම තියෙන මැලේසියාව අවුරුදු 350යි, ඉන්දියාව අවුරුදු 160යි, තායිලන්තයේ වගේ රටවල් කවදාවත් යටත් විජිතයක් වෙලා තිබිලා නැහැ. හැබැයි මේ කලාපේ වැඩිම කාලයක් යටත් විජිතයක් වෙලා තිබිලා තියෙන්නේ ශ්‍රී ලංකාව අවුරුදු 450යි. අපි නිදහස ලබනකොට 1948 පරම්පරාවල් 15කට පස්සේ අපේ කොඳු කඩලා දාලා තිබිච්ච ජාතියක්. ඒ රටේ පාසල් නැහැ, ඒ රටේ විශ්වවිද්‍යාල නැහැ, ඒ රටේ විදුලි බලය නැහැ, ඒ රටේ ජල ප්‍රවාහන පහසුව නැහැ, ඒ රටේ මාර්ග පද්ධති නැහැ, ඒ රටේ යාන වාහන නැහැ තිබුණා. ඉතාම අතලොස්සයි. පාසල් 3000යි. එක විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය විතරයි. අද මේ රටේ 1948 ඉඳන් විශ්වවිද්‍යාල 22ක් තියෙනවා රාජ්‍ය විශ්වවිද්‍යාල. විවිධ රාජ්‍යයන් මගින් විවෘත කරපු. මේ රටේ ජනගහනය වර්ධනය වීමේ වේගය තිබුණේ ඒ කාලේ population doubling time ජනගහනය දෙගුණ වීම අවුරුදු 50කින් සිද්ධ වුණේ. මේ රටේ ජනගහනය 1960 මිලියන 10යි. ඊටත් වඩා අඩුයි නිදහස ලබනකොට ජනගහනය ගොඩාක් වේගෙන් වැඩි වුණා. 1900 වර්ෂ 2000 වෙනකොට දෙගුණ වෙලා මිලියන 20ක් වුණා. අපිට කන්න තිබුණේ නැහැ මේ රටේ මිලියන 10කට මිත්‍රවරුනි. ඒ නිසා 1952 දී රබර් සහල් ගිවිසුම ගහලා චීනෙන් හාල් ගෙන්නුවේ අපි. මේ රටේ හාල් තිබුණේ නැහැ මිලියන 10කට කන්න. අපි රබර් දීලා හාල් ගෙනාවා චීනෙන්. මේ රටේ කන්න තිබුණේ නැහැ. ජල පහසුව තිබුණේ 102%යි. පැහැදිලි ජල පහසුව තිබුණේ සනීප ආරක්ෂක ජල පහසුව. විදුලි බලය තිබුණේ 105%යි. ලියාපදිංචි වාහන 4000යි මේ රටේ තිබුණේ. අද තියෙනවා ලක්ෂ 80ක්. මොටරසයිකල් ලක්ෂ 52ක් එක්ක. ඒ තැනට මේ රටපත් උනේ කොහමද? ඒ තැනට මේ රටපත් උනේ මිත්‍රවරුනි බලයේ සිටපු පක්ෂ විපක්ෂ රජයන් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, පොදු ජන පෙරමුණේ, සායක්ෂත් ජාතික පක්ෂ රජයන් මේ රට දියුණු කරන්න අතිවිශාල වැඩ කොටසක් කරා. මහාමාන්‍ය ඩී.එස්. රණක මැතිතුමාගේ ඉඳලා දඩ්ඩිස් රණක මැතිතුමාලා, බණ්ඩාරනායක මැතිතුමාලා, බණ්ඩාරනායක මැතිණිය ඇතුළු රාජ්‍ය නායකින් සුවිශාල මෙහෙවරක් කරා. මේ රටේ කර්මාන්ත දියුණුණා, විදුලි බලය ලැබුණා, ගම්බිම් දියුණුණා, පාසල් වැඩි දියුණුණා. මේ රටේ ජනගහනය වැඩි වීම වේගයට සාපේක්ෂව විශාල යටිතල පහසුකම් ප්‍රමාණයක් සංවර්ධනය වුණා. අපේ රට මැදිහත් ආදායම් ලබන රටක් බවට පත් වුණා. ඒ ආපු කෙටි කාලීන අවුරුදු 450කට සාපේක්ෂව නිදහස ලැබලා අවුරුදු 75ක් වගේ කෙටි කාලයකට සාපේක්ෂව අපි ආපු සංවර්ධන ගමනේ විජයග්‍රාහී සලකුණු සැලටුවන් කළේ වෙන කවුරුවත් නෙවෙයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය කියන එක මම කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි. හැබැයි ආපු ගමන යම් පමණකට පසුගාමී වුණා කොරෝනා වදුරත් එක්ක. අපි පිළිගන්න අවශ්‍යයි. ආර්ථික කළමනාකරණය කර ගැනීම නොහැකියාවක් මත වුණා යම් පමණකට. හැබැයි
මෙරට ජනතාව තේරුම් ගන්න තිබෙනවා මේ 76 වසරක සාපේ කියන කතාව සම්පූර්ණ බොරුවක් කියන කාරණය. උන් තේරුම් ගන්න තිබෙනවා මෙරට සෑම දේශපාලනඥයෙක්ම හොරෙක්ගේ වංචනිකයෙක් කියලා කියපු කාරණය සත්‍යයක් නොවන බවට බොරු චෝදනා එල්ල කළා කාගේ හරි කට උත්තරයකට එහෙම නැත්නම් කවුරු හරි කියපු කාරණයකට CID එකට ගෙනලා FCID එකට ගෙනලා අල්ලස් දූෂණ කොමිසමට ගෙනලා ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ අල්ලස් දූෂණ කොමිසමට ආදාළේ පනතත් නිර්මාණය කළා මෙරට ඉදිරිපත් කළා සම්මත කළේ අපේ ඡන්දෙත් එක්ක සංජීව ඉදිරිමාන්න ඡන්ද දුන්නා රමේෂ් පතිරුණ ඡන්ද දුන්නා අපි ඡන්ද දීලා තමයි මේ පනත් නිර්මාණය කළේ වඩාත් යහපත් හෙට දවසක් වෙනුවෙන් මේ රටේ ජනතාවට. සමිතවරුනි අපි ආපු ගමන පැහැදිලි ගමනක්. අපි ආපු ගමන ශක්තිමත් ගමනක්. ඒ ගමන අපිට නැවත ඉදිරියට යන්න කිසිම බාධාවක් නැහැ. ඒකට අවශ්‍ය පසුතලය සැකසෙමින් තිබෙනවා මිත්‍රවරුනි. අපි විශ්වාස කරනවා වර්තමානයේ වෙන විට ලංකාවේ සංවර්ධන ගමන බොහෝසෙයින් අඩාල වෙලා තියෙන්නේ. මෙරට තමුන්නාසලා දකින්නදී පසුගිය වසර එකමාර කාලය තුළදී ප්‍රධාන සංවර්ධන වැඩ කටයුතු එකක්වත් සිද්ධ වුණේ නැහැ. එකක්වත් සිද්ධ වුණේ නැහැ. ඒගොල්ලෝ ලොකු ප්‍රසිද්ධියක් දීලා එක වැඩක් කරා. ඒකලේ මොකක්ද? කොළඹ බස් නැවතුම්පල පේන්ට් කරන එක. අපි හිතුවේ ජනාධිපතිතුමාත් කියලා වැඩ පටන් ගත්ත විදියට මගේ මේ අති විශාල බස් නැවතුම්පලක් හදලා සියලුම මගීන්ට ප්‍රවාහන පහසුකම් සලසලා ගුවන්තොටුපළක් වගේ මේක කරයි කියලා. හැබැයි ඒගොල්ලෝ කරේ ඒකට පේන්ට් ගානක විතරයි. අනුහද බස් නැවතුම්පලක්. ඒකත් අපේ ආණ්ඩු කාලේ තමයි හදලා තියෙන්නේ. සමිතවරුනි ඒගොල්ලන්ට වැඩ බැරි බව ඔප්පු වෙමින් තිබෙනවා. උන්ට අත්දැකීම් නැහැ. රාජ්‍ය සේවය අකර්මණ්‍ය කරගෙන යනවා. දේශපාලන හිතවතුන්ට පත් කරලා තිබෙනවා. රාජ්‍ය සේවය අකර්මණ්‍ය කරගෙන යන ගමන් ඒගොල්ලෝ වැඩ බැරිකම රට පෙන්නලා තියෙන ගමන් අනිත් පැත්තෙන් හොරකම් වංචා මෙරට සිදු කරනවා. මේ තත්ත්වය තමුන්නාසලට මම දීර්ඝසදවත් කතා කරන්න ඕනේ නැහැ. අපි සංජය මහත්මයා ආපු නිසා. හැබැයි විශාල හොරකම් රැසක්. හැබැයි ඩොලර් ලක්ෂ 6ක වංචාව. ඊට පස්සේ තමුන්නාස දාන ගල්ලංගුරු වංචාව. මහා භාණ්ඩාගාර ඩොලර් බිලියන 2.5ක්. ඒවට කට උත්තරවත් දෙන්න කවුරුත් නැහැ. ඒ අය අද සියදි විනාශා ගන්නවා. බලනහර කපාගෙන ජීවිතක්ෂරපත් වෙනවා. බලනහර 3ක් කපාගෙන මිත්‍රවරුනි. අපි තමුන්නාසලා වෛද්‍ය විද්‍යාවේ සාහිත්‍ය ලිටරචර් වල බලන්න ලෝකේ බලනහර 3ක් කපාගෙන මැරිලා තියෙන එකම වාර්තාවක්වත් නැහැ. ලංකාවේ තමයි එහෙම වෙන්නේ. ඒක තමයි ලංකාවේ සිස්ටම් චේන්ජ් එක කියලා කියන්නේ. බලනහර 3ක් කපාගෙන. සමිතුනි මම තවත් දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය අපි පැතුලව ගොඩනගන්න අපේ දේශපාලන බලය අපි ගොඩනගමු. ඒකට කැස්බෑවේ තමුන්නාසලා ලක්ෂකට ආසන්න ඡන්ද අපේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් ඉදිරි අතීතයේ ලබා දීලා තිබෙනවා. ඒ ගමන අජිත් නාරගලලා එක්ක ශක්ති සම්පන්න ඉදිරියට යන්න අපිට ශක්තිය ධෛර්ය වාසනාව තියෙනවා කියන කාරණේ සිහිපත් කරමින් 29 අපේ ජනාධිපතිවරයෙක් අපේ ආණ්ඩුවක් හදන්න අපි පෙරමුණ ගනිමු කියමින් තමුන්නාසලට ජය වේවා කියලා පතමින් නිහඬව සෑමදාම බොහොම ස්තුතියි. කැස්බෑව ආසන සංවිධායක අජිත් නාරගල මැතිතුමා මීළඟට කතා කරන්නට සූදානම්. සියලු දෙනා ඒක රාශී කරගෙන සියලු දෙනා එක්ක එකට එකතු වෙලා සහෝදරත්වයෙන් යන ගමනක් අපි ආරම්භ කරලා තියෙන්නේ. ලංකාවේ පළවෙනි වතාවට නාමල් රාජපක්ෂ අපේ නායකතුමනි මේ ආසනේ ඔබතුමා මාව විශ්වාස කරලා අපේ දිවංගත නායක ගාමිණී ලොකුගේ අමාත්‍යතුමාගෙන් පස්සේ මේ ආසනේ බාර දීලා මේ ආසනේ බාර දුන්නට පස්සේ ලංකාවේ පළවෙනි වතාවට අපෙන් ඉවත් වෙලා ගියපු අපිත් එක්ක නොඉඳපු අපිත් එක්ක ගියපු සියලුම දෙනා ඒක රාශී කරගෙන කැස්බෑව ආසනේ අපි ශක්තිමත් කරලා මේ වෙනකොට ඉස්සරහට යනවා. අපිට ඉලක්කයක් තියෙනවා. ඉලක්කය තමයි වර්තමාන ආණ්ඩුව අපිට කලින් ඒ ඉලක්කය අරගෙන තියෙනවා. මේ ආණ්ඩුව අපිට කලින් මේ ඉලක්කය අරගෙන තියෙනවා. ඉලක්කය තමයි අපිට කලින් නාමල් රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරන්න මග පාදන්නේ අනුර කුමාර දිසානායක කියලා මම ඒක ඉස්සල්ලාම කියනවා. ඊළඟට තමයි අපේ වැඩේ. අපි ආසනවල අපේ ආසනේ ශක්තිමත් කරගෙන අපි ශාඛා සමිති ටික හදාගෙන අපි අපේ අනුබද්ධ සංවිධාන, අනු සංවිධාන, තරුණ සංවිධාන, කාන්තා සංවිධාන සියල්ල හදාගෙන මේ ආසනේ ශක්තිමත් අපි ගොඩනගනවා. දැනට මේ ආසනේ අපි ඔබතුමාට කියන්නේ මේ ආසනේ ඉතිහාසයේ ලංකාවේ දෙවනියට වැඩිම ඡන්ද ගත්ත ආසනේ. අපි පරාද වුණේ ඕමගම ආසනේට විතරයි. ඕමගම 1,06,000ක් ගන්නකොට අපි 99,462ක් ඡන්ද අරගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ ආදරණීය පක්ෂයේ කැස්බෑවේ මිනිස්සු දිනෙව්වා. ගරු ඇමතිතුමනි, ගරු මන්ත්‍රීවරුනි, නාමල් රාජපක්ෂ මැතිතුමනි, මේ ආසනේ අපි ඔබතුමාව 20යි 29 ජනාධිපතිවරණයෙන් ඔබතුමාට පළඳන මල් මාලය පළඳන්නේ කැස්බෑව ආසනේ ඡන්ද ලක්ෂයකට වැඩිය ඡන්ද අරගෙන අපි මේ ආසනේ දිනවනවා කියන එක මම තමුන්නාන්සලා ඉදිරියේ අපේ නායකතුමාට කියනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා කැස්බෑව තුම්බෝවිල ලෝටස් හවුස් ආයතනයට පැමිණිච්ච
පළවෙනි අවස්ථාවේදී කරන පළමු කතාව මේ ශාඛා සමිති පිහිටවන්නට තුම්බෝවිල කොට්ටාසියට පැමිණි නාමල් රාජපක්ෂ. පක්ෂයක් විදිහට අපි ගොඩනැගෙමින් යන අවස්ථාවක කැස්බෑ වාසනේ ඔබේ කොට්ටාසේ නියෝජනය කරමින් නිරස්වීමත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. අද පහුගිය මැතිවරණ වලින් අපි ඈත් වෙච්ච බොහෝ පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඒක ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා වගේම අපි ආදරෙන් ඔබ පිළිගන්නවා. මේ ආසිරේ එනකොට අපි ගාමිණී ලොක්කියමතුමා මතක් කරන්න බෑ. එතුමා ඍජු නායකයෙක්, හරි දේ කරපු නායකයෙක්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වගේම මටත් විශාල හයියක් වෙච්ච නායකයෙක්. එතුමා නිරන්තරයෙන් අපි එක්ක ප්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරපු නායකයෙක් විදියට එතුමාවත් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි අද පක්ෂයක් විදිහට අලුත් වෙලා තියෙනවා. අපි නවීකරණය වෙලා තියෙනවා. අපි නව යුගයක් කර අපේ පක්ෂය වගේම රට අරගෙන යන්න ඕනේ. නූතනත්වයට ගැළපෙන නව යුගයට ගැළපෙන තැනට ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණට පරිවර්තනය වෙලා තියෙනවා. මොකද මම විශ්වාස කරනවා අපේ රට නව යුගයකට අරන් යන්න. ඉතිහාසය අපි පාඩම් ඉගෙනගෙන අපේකම සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් මිනිර අලුත් මාවතකට යන්න. දේශපාලන වේදිකාවේ විවේචනය, පරිගැනීම, කුහකත්වය, ඉරිසියා වෙනුවට ප්‍රතිපත්තියක් අපි රට පාලනය කරන්න ඕනේ. අද ආණ්ඩුව බලයට ආවේ අසීමිත බොරු කියලා. මත ලංකා ඉතිහාසයේ මෙතරම් බොරු කියපු ආණ්ඩුවක් හොයාගන්න නැහැ. අසීමිත බොරු කිව්වා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් බැලුවොත් මම හිතන්නේ මෙයාලා දැන් කියන්නේ බොරුවක්ද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොරුවක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා දැන්. ආණ්ඩුව දීපු පොරොන්දු කිසිවක් ඉෂ්ට කරන්නේ නැහැ. එක පැත්තකින් අසීමිත විදිහට බදු බරක් තියෙනවා රට ජනතාව. ආණ්ඩුවේ ආදායම, ආණ්ඩුවේ තියෙන වංචාවල්, දූෂණයන් වලින් වෙන පාඩුව වහගන්න මුදල් හොයන්න ඕනේකොට අසීමිත විදිහට ජනතාවට බදු ගහනවා. විදුලි බිල වැඩි කරනවා. දැන් කියන විදුලි බිල වැඩි වෙන්නේ ලෝකයේ තියෙන යුද මේ තත්ත්වේ නිසා. ඒතර බාලගල් අඟුරු ගෙනාවෙත් ලෝකීය යුද්ධ ප්‍රශ්නේ ඉඳන්. කිසිම රටක් මිලදී ගත්තු නැති වැඩි ගානකට තෙල් මිලදී ගත්තු ලෝකේ එකම රට බවට ලංකාවපත් වෙලා තියෙනවා. ඒකත් මෙයාලා කිව්වේ නෑ. අර පෞද්ගලික බැංකුවක, ජාත්‍යන්තර බැංකුවක සභාපතිවරයෙක් තමයි මේ CEO නැත්නම් සභාපතිවරයෙක් තමයි ඒ ගැන කිව්වේ. ඒකත් කිව්වා ඉස්සෙල්ලා නැහැ කිව්වා. එහෙම එකක් නැහැ කිව්වා. පස්සේ නැහැ කියන්න බැරි හින්දා ඔව් එහෙම පොඩි වැඩක් උණයි කියලා කිව්වා. එහෙම එකක් උණයි කියලා. දැන් මුදල් අමාත්‍යාංශයේ වැරදි ගිණුමකට සල්ලි ගෙවනවා. වැරදි ගිණුමකට සල්ලි ගෙවනවා. අස්වැසුම වැරදිලා දෙපාරක් ගෙවුවම ඒක අය කරගන්නවා. අනිත් ලංකාවේ හැමෝටම ගෙවන එකක් නවත්තලා තියෙනවා. හැබැයි මුදල් අමාත්‍යාංශයේ වැරදි ගිණුමකට කෝටි 80ක් ගෙවපු එක අය කරගත්තද? අය කරගන්න මොකද කරේ? මහ බැංකුව මුදල් අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වුණේ කොහොමද? ඒ සිද්ධිය සම්බන්ධයෙන් වෙලා තියෙන එකම දෙයයි ප්‍රධාන සාක්ෂිකරු නැත්තම් සිද්ධිය පැමිණිලිකරු ආණ්ඩුව කියන විදිහට සීදි විහානි කරගෙන තියෙනවා. ආණ්ඩුව කියන විදිහට. ආණ්ඩුව කියන විදිහට සීදි විහානි කරගෙන තියෙනවා. ආණ්ඩුව කියන විදිහට සීදි විහානි කරගෙන තියෙනවා. තවත් පැත්තකින් ආණ්ඩුවේ මර්ධනය. අපි දැක්ක පහුගිය කාලේ ජනාධිපතිවරයා මැයිදින වේදිකාවේ කම්කරුවන්ගේ අයිතිය ගැන කතා කරන වෙනුවට නඩු තීන්දුව දුන්නා. දැන් සමහර අද රටින් පත්තු කරන්න බලාගෙන හිටියා ජීවිපී කියයි. දැන් 25 පත්තු කරන්න බලාගෙන ඉන්නවා ජනාධිපතිතුමා කිව්වයි කියලා. 25 රටින් පත්තු කරන්න බලන් ඉන්නවා. මම දන්නේ නැහැ මොකක්ද කියලා ජනාධිපතිනි කිව්වේ. ඒක මම ජනාධිපතිවරයා කියනවා මොකද්ද නීතිය මොකද්ද කිව්වේ? උඩින් කවුරුත් නැහැ. ඔව් ජනාධිපතිතුමා. නීතියට උඩින් කවුරුත් නැහැ. එහෙනම් බාල ගල්ලංගුරු ගෙනාපු අයවත් ප්‍රශ්න කරන්න. පොර උපාධි ජාතික පාර්ලිමේන්තුවට දීපු අයවත් ප්‍රශ්න කරන්න. දිත්ත පුරවැසි භාවයේ හංගල පාර්ලිමේන්තුවට ආපු අයවත් ප්‍රශ්න කරන්න. ජනාධිපතිතුමනි ලෝකේ වැඩියෙන්ම මිල දීලා තෙල් ගත්තු කට්ටියවත් ප්‍රශ්න කරන්න. ඒ වගේම තමයි බැංකුවෙන් බිලියන 13ක් අන්තරස්ථාන කරපු අයවත් ප්‍රශ්න කරන්න. තමන්ගේ මුදල් ලේකම්වරයා පාවිච්චි කළා කෝටි 80ක් වැරදි ගිණුමකට ගෙවපු එක ගැන ප්‍රශ්න කරන්න. ඉතින් ජනාධිපතිතුමනි ඔබ යටතේ තියෙන සමහර ආයතනවල මෙරට ජනාධිපතිවරයා විදියට නිලධාරීන් විශේෂයෙන්ම පොලිසිය බය කරලා බොරු සාක්ෂි හදලා ඒ බොරු සාක්ෂි වලට එක එක්කෙනාගේ නම් කියන්න කියලා ඒ ජනතාව ඒ පුද්ගලයන්ව සියදිවි හානි කර ගන්න තැනට තල්ලු කරපු අයවත් ප්‍රශ්න කරන්නේ. ඒ අය දිරු ප්‍රකාශ දීලා තියෙනවා. පැහැදිලි මොහොත කියලා තියෙනවා. ඔබ අපි කියන විදියට කඩ උත්තරේ දුන්නේ නැත්නම් කලින් නඩුවක වෙච්ච කෙනා වගේ බෙල්ල වැල දාගෙන මැරෙන්න වෙනවා කියලා. අන්න ඒ අයවත් ප්‍රශ්න කරා. ඒ අයවත් ප්‍රශ්න කරා. නීතිය සමානයි. ඒ කියන්නේ අපි එන්නේ බය නැතුව. අපි දන්නවා. අපිට බය වෙන්න හැංගෙන දෙයක් නෑ. වැරද්දක් කළා නෑ. හැබැයි බොරු සාක්ෂි හදන්න ගිහිල්ලා මානසික පීඩනයක් දීලා ජීවිතය අපා වෙන තැනට තල්ලු කළා. ඒ අය සියදිවි හානි කර ගන්න තැනට තල්ලු කරන වදකාගාර වලින් නැවත් ප්‍රශ්න කරා. එක සිදුවීමක් නෙවෙයි. දෙකක් නෙවෙයි. මේ ආණ්ඩුව යටතේ සියදිවි හානි කරගෙන තුනක් එක හා සමාන වෙලා තියෙනවා. ඒ අයවත් ප්‍රශ්න කරා. අන්න එදාට අපිට විශ්වාස කරන්න පුළුවන් ඔබතුමා ඔය කියන නීතිය කාටත් සමානයි කියලා. අද මාලිමාවට එක නීතියක්, ආණ්ඩුවේ වදකාගාර වල ඉන්න වදකයන්ට එක නීතියක්, විපක්ෂේ ඉන්න අපිට තව නීතියක්. එහෙම තියෙන්න බෑ. එහෙම තියෙන්න බෑ. ඔබේ ළඟ හිතවත් ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන්න නිදහස දෙනවා වගේම මේ ගමේ දුප්පත් මිනිස්සුන්ට ව්‍යවසායකයන්ට ආරක්ෂා කරන්න. අද තියෙන මේ විදුලි බිලත් එක්ක කුඩා මධි පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්යාපාරය පවත්වාගෙන යන්න බෑ. බදු
ජල බිල වැඩි වෙනවා. මේ කාරණා එක්ක සාමාන්‍ය ගමේ ජනතාව කොහොමද තමන්ගේ ව්‍යාපාර ආරක්ෂා කරගන්නේ? හැබැයි ආණ්ඩුව ඒව ගැන කතා කරන්නේ නැහැ. ආණ්ඩුව ඒව ගැන හොයන්න යන්නේ නැහැ. ව්‍යාපාර වලට විදුලි බිල සම්පූර්ණ පහරක් බවට පත් වෙලා තියෙන්නේ. දෛනික ආදායම උත්පාදනය කරන යට ව්‍යවසායකයාට රාජ්‍ය සේවකයාට මේක බාධාවක් බවට මේක බරක් බවට පත් වෙලා තියෙන්නේ. ආණ්ඩුවේ තියෙන වංචාවන් වහගන්න ජනතාව පිට ඒ පීඩනය දාන නිසා. ඒක සාධාරණ නැහැ. එහෙනම් අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා ඔබේ බොරුව පැත්තක තියලා අඩු ගන්න එක වැඩක් දෙකක් හරි කරලා දෙන්න. උපාධිධාරීන් අද කර්මාශාලා වැහෙනවා රැකියා අහිමි වෙනවා. කර්මාශාලා වැහෙනකොට අපි දැක්කා මේ ආණ්ඩුව බලයට එනකොට කියපු කතා එක්ක බලනකොට අද වෙනකොට තරුණයෝ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දහස් ගාණක් ඉන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ඇයි? ඒ ආණ්ඩුව එදා බොරුවක් කිව්වේ. අද තොරතුරු තාක්ෂණයේ යම්කිසි ආදායමක් ආණ්ඩුව කිසිම වැදගත් වීමක් නැහැ. තරුණයෝ තමන්ගේ හැකියාවෙන් තමන්ගේ සම්බන්ධතාවකින් අන්තර්ජාලයෙන් යම් ව්‍යාපාරයක් කරොත් ඒකට බද්දක් ගන්නවා. නිකන් ආණ්ඩුව බිස්නස් එක ගෙනත් දුන්නා. මේවා සාධාරණ බදු නෙවෙයි. මේ රටේ ජනතාව බදු ගෙවන්න විරුද්ධ නැහැ. මේ බද්ද අසාධාරණයි. ඒ බද්ද නිසා ජීවන වියදම වැඩි වෙනවා. ඒක ගෙවන එක සාධාරණ නැහැ කියන එක අපි කියන්නේ. ඒ හින්දා ආණ්ඩුවට කියන්නේ කරුණා කරලා දැන්වත් මේ ජනතාවට හුඟක් දෙන්න. මේ මහ ජනතාවගේ හඬට හුඟක් දෙන්න. මහ ජනතාවගේ හඬට හුඟක් දෙන්න. ඔබ මැතිවරණ කාලේ දීප පොරොන්දු ඉෂ්ට කරන්න බැරි නම් අඩු ගන්න උත්සාහයක්වත් දරන්න. කුෂිකර්ම ඇමතිවරයා කියනවා පොහොර නැහැ කිව්වොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. නැහැ කියපු කෙනා මාර වැඩක්. ගොවියන්ට පොහොර නැත්තම් නැහැ කියන්නේ නැතුව මොකෝ පොහොර තියනවා කියලා කියන්නේ. හැබැයි එහෙම කිව්වොත් නැහැ කියලා කිව්වොත් පොලිසියට පැමිණිලි කරනවා. මේ රටේ ඇමතිවරු කියන්නේ. පක්ෂයේ ලේකම්වරයෙක් කියනවා ආයේ ජීවිතේ කිසිම ආණ්ඩුවක් එන්න දෙන්නේ නැල්ලුවා අපි. වෙන පක්ෂයකට එන්න දෙන්නේ නැහැ. මෙයා හිතනවා තවමත් මර්ධනෙන් 80ට 89 වගේ භීෂණෙන් බය කරලා ඡන්ද තියන්නේ නැතුව රට පාලනය කරන්න, රට විනාශ කරන්න. ඒවට මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නැහැ කියන එකත් අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්න. ඒවට මේ රටේ ජනතාව ඉඩ තියෙන මේ පරණ කතා. ඒවා අද නූතන පරම්පරාවට ගැලපෙන්නේ නැහැ. එන්න මගේ ආදරේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරයා. අපි නූතන පරම්පරාවත් එක්ක දේශපාලනය කරනවා. මම ස්තුතිවන්ත වෙනවා. මේ තරුණ පරම්පරාවට විශේෂයෙන්. අද පක්ෂයක ඒකරාශී වෙලා ශක්තිමත්ව දෙවන්තව අපි ගොඩනැගෙනවා. ඒ ගොඩනැගෙන ගමන තුල අපි විශ්වාස කරන අලුත් පරම්පරාවට ගැලපෙන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයත් එක්ක නූතන ව්‍යාපාර ලෝකයේත් එක්ක ගනුදෙනුකරණයත් එක්ක ලංකාව දකුණු ආසියාවේ කේන්ද්‍ර ස්ථානයේ බවට ඉදිරි අනාගතේ පරිවර්තනය කරන්න පුළුවන්. ගුවන් නාවික කේන්ද්‍ර ස්ථානයක් බවට මේක පරිවර්තනය කරන්න පුළුවන්. වැඩපිළිවෙලක් එක්ක ප්‍රායෝගික බිම්මට්ටමේ යථාර්ථයක් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් එක්ක අපි ඉස්සරහට යනවා. ඒ සඳහා ඔබ පෙළ ගැහින්නේ කියන ආරාධනය කරමින් මම ස්තුතිවන්ත වෙනවා. පිනාරගල අද නාරගල සංවිධායකතුමාට නාරගලට දාසනේ ලොක්යමතුමාගෙන් පස්සේ තාමත් දක්ෂ විදියට සංවිධානය කටයුතු කරනවා. ලොක්යමතුමා මෙයා පුහුණු කර අවුරුද්දක් දෙකක් වට එකගෙන ගිහිල්ලා ඉතින් පරණ අය අඳුනලා දුන්නා. ඒ සියලුම කාරණාවක් එතුමා සාර්ථක වාසනේ සංවිධානය කටයුතු කරනවා කියලා මට විශ්වාසයි. ඉදිරියේදී නැවත වතාවක් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වගේම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණට අපට දුන්නා හයිය ශක්තිය වගේ හයියක් ශක්තියක් ජයග්‍රහණයක් ඉදිරි අනාගතයේදී මේ ආසනෙන් ඔබ තමුන්නාසලා ලබා දෙයි කියන විශ්වාසය තුව ඔබ සියලුදෙනා සුබනාගතේ පරිපූර්ණ දේශපාලනික වශයෙන් නාමල් රාජපක්ෂ ගමින් ගම වැඩසටහන් මාලාවේ කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ආසනයේ අද දවසේ වැඩසටහන් 3ක් පැවැත්වුවා. ඒ අතරින් එක් වැඩසටහනක් තමයි කැස්බෑව ආසන සංවිධායක අජිත් නාරගල මැතිතුමාගේ සංකල්පයෙන් මේ වැඩසටහන් 3ම සංවිධානය වුණේ. කොට්ටාස මට්ටමින් ගම් මට්ටමින් මේ සියල්ලක්ම එකතු කරගෙන කැඩී බිඳී ගිය සියලු දෙනා එකතු කරගනිමින් 2029 නියත ජනාධිපතිකරණ සටනට සියල්ල ගම් බිම් සියල්ල සූදානම් වෙන මොහොතක චන්දන සුද්දා YouTube නාලිකාව අමාරුම කාලයේ සිට අදත් ඒ ආකාරයෙන්ම ඒ කටයුතු ටික කරගෙන යනවා. එහෙමනම් මෙතෙන් සමුගන්නටයි සූදානම් වෙන්නේ. සමුගන්නට කලින් මතක් කරන්න කැමති අපේ චන්දන සුද්දා YouTube නාලිකාව ඔබ තාම subscribe කරලා නැත්නම් අන්න ඒකත් කරගෙන යන්න. චන්දන එස් කුමාර Facebook page එකත් follow කරගෙන යන්න. මේ කාරණාවත් මතක් කරන ගමන් එහෙමනම් සියලු දෙනාටම ආයුබෝවන් ආයු බොහෝ වේවා. යන්නනේ